ඉතින් ඔන්න අද වීඩියෝ එකේ මම කතා කරන්නේ images generate කරගන්න, videos generate කරගන්න වගේම අපි generate කරගත image එකක් animate කරගන්නත් පුළුවන් සුපිරිම සුපිරි free AI tool එකක් ගැන. ඉතින් මේ AI tool එක ගැන කතා කරන්න කලින් මේකෙන් හදපු මේ images සහ videos ටික බලන්නකෝ. හරි ඉතින් දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති මේ AI tool එකෙන් අපිට කොච්චර වැඩක් ගන්න පුළුවන්ද කියලා. මම කලින් කිව්වා වගේ මේ AI tool එක අපිට 100%ක්ම free පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම 3D cartoons හදන්න ආස කෙනෙක් නම් මේ AI tool එක හරහා ඔයාලට ගොඩක් ලස්සනට 3D cartoon animations හදාගන්න පුළුවන්. ඔයාලම හිතලා ඔයාලා creativity එකට අනුව මේ AI tool එකෙන් හරියට වැඩක් ගත්තොත් ඔයාලට මේ හරහා YouTube එකෙන් ගොඩක් ඉක්මනට සාර්ථක වෙන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් අපි ඉක්මනටම යමු අපේ වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell notification එකත් all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ AI tool එකේ නම තමයි Meta AI. ඔයාලට මේ Meta AI එක WhatsApp එකේ තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වුණාට අපිට මේක web එකේ පාවිච්චි කරද්දී ඊට වඩා ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ AI tool එක use කරන්න කියලා. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ මොකක් හරි browser එකක් open කරගෙන ඒකේ search bar එකේ type කරගන්න ඕනේ Meta AI කියලා. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ විදිහට meta.ai එකේ link එක බලා ගන්න පුළුවන් වෙයි. අපි අන්නේ link උඩ click කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ Meta AI එකට email එකක් දීලා අදාළ informations ටික fill කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් අපි දැන් ඉන්නේ මෙතන new chat කියන එකේ. ඉතින් අපිට මෙතනින් මේ AI tool එකත් එක්ක chat කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ AI tool එකෙන් අපිට stories, descriptions වගේ දේවල් හදා ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම උදාහරණයක් විදිහට මේකට මෙන්න මේ විදිහේ prompt එකක් දීලා බලන්නම්. ඉතින් මම මේ prompt එකෙන් කිව්වේ මට දුප්පත් ළමයෙක් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන ස්ටෝරි එකක් ලියලා දෙන්න කියලා. හරි ඉතින් මම දැන් මෙන්න මේ මැසේජ් එක send කරලා බලන්නම්. ඉතින් එතකොට මේ AI tool එකෙන් අපිට මෙන්න මේ විදිහේ ගොඩක් ලස්සන සහ හොඳ ස්ටෝරි එකක් ලියලා දෙන්න අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ AI tool එකට තව prompt එකක් දීලා බලන්නම්. මම මේ prompt එකෙන් කිව්වේ මට artificial intelligence ගැන short description එකක් ලියලා දෙන්න කියලා. මම මේකට වචන 80ක් වගේ කියලා limit එකකුත් දීලා තියෙනවා. ඉතින් මම දැන් මේ prompt එක send කරලා බලන්නම්. ඉතින් එතකොට අපි මේකට දුන්න informations වලට අනුව මෙන්න මේ විදිහේ හොඳ description එකක් ලියලා දෙන්න අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන කිව්වේ AI ගැන description එකක් ලියලා දෙන්න කියලා. ඒ වගේ මම මේකට වචන 80ක් විතර ගිය limit එකකුත් දීලා තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් අපි දුන්නේ instructions වලට අනුව මේ AI tool එකෙන් description එක හදලා දීලා තියෙනවා කියලා. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මේ AI tool එකෙන් image එකක් generate කරගන්නේ කියලා. ඉතින් ඒකට අපි මෙන්න මෙතන තියෙන create කියන එකට click කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙතනින් ඔයාලට image කියලා select කරගන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකේදී ඔයාලට හදලා පෙන්නන images සහ videos වල prompt ටික මම මෙන්න මේ විදිහට document එක type කරගත්තා. ඉතින් ඔයාලට පේනවා මේ prompts මම ගොඩක් describe කරලා නැහැ. ඉතින් ඒකට හේතුව තමයි මේ AI tool එකට අපිට අනිත් AI tools වලට වගේ ගොඩක් දිග prompt එකක් දෙන්න ඕනේ නැහැ. මේකට අපිට ඊටාම පොඩි සරල අදහසක් දුන්නාම ඒකේ මේ AI tool එක විසින්ම image එක generate කරගන්නවා. හරි ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මගේ පළවෙනි image prompt එක select කරගන්නවා. ඉතින් ඊට පස්සේ control C press කරලා ඒක මම මෙන්න මේ විදිහට copy කරගන්නවා. ඊළඟට මම Meta AI එකට ඇවිත් මෙතන describe your image කියලා තියෙන තැනින් අපේ prompt එක control V ගහලා paste කරගන්නවා. ඊළඟට අපිට මෙතන තියෙන arrow mark එක උඩ click කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ගොඩක්ම ලස්සන images 4ක් අපිට මේ AI tool එකෙන් generate කරලා දීලා තියෙනවා කියලා. ඉතින් මම දැන් මෙතනින් මේ පළවෙනි image එකට click කරගන්න. ඉතින් ඔයාලට පේනවා මේ image එක මේක details හොඳට පැහැදිලිව පේන විදිහට ගොඩක්ම quality එකට generate වෙලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට මේ image එකට දකුණු පැත්තේ මෙන්න මේ විදිහේ window එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන උඩින්ම මේ image එකට අපි දුන්න prompt එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පල්ලෙහා තියෙන restyle කියන එකෙන් අපිට අපේ image එක වෙනත් style එකකින් generate කරගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මේ image එක හරියන්නේ නැහැ කියලා හිතෙනවා නම් මෙතන මේ restyle කියන එකේ තියෙන මෙන්න මේ කැමති style එක උඩ click කරන එක. එතකොට මේ image එක ඒ style එකෙන් ආයෙ generate වෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ image එක ආයෙ generate කරන්න යන්නේ නැහැ. හරි ඉතින් මම දැන් ආයෙත් මගේ document එකට ඇවිත් මගේ දෙවෙනි prompt එකත් මේ විදිහට copy කරගන්නම්. ඒ කොපි කරගෙන මං ආයෙත් Meta එකට ඇවිත්
මෙතනින් control V ගහලා ඒ copy කරගත්ත prompt එක paste කරගන්නවා. ඉතින් ඊළඟට මම එන්නේ ඒ prompt එක send කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා දැන් ගොඩක්ම quality ලස්සන images ටික generate වෙලා තියෙනවා කියලා. ඉතින් මම දැන් මෙතනින් කිව්ව විදියටම 3D cartoon style එකට මේ images හතරම generate වෙලා තියෙනවා. ඉතින් මම අර කලින් image එකේ පැහැදිලි කරපු restyle කියන එකෙන් මම මේ image එකක් ආයෙ generate කරලා පෙන්නන්නම්. ඉතින් මම දැන් මෙන්න මේ image එක select කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන මෙන්න මේ illustrated කියන style එක මම select කරගන්නවා. ඉතින් එතකොට මෙන්න මේ විදියට generating images කියලා අපිට අපේ images ටික generate වෙන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි ඒ select කරගත්ත image එක illustrated කියන style එක යටතේ මෙන්න මේ විදිහට generate වෙලා තියෙනවා කියලා. ඉතින් මේක ඔයාලගේ කැමැත්ත අනුව කැමති විදිහකට generate කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන තියෙන images download කරන්න තියෙන්නේ කැමති image එකක් උඩට mouse එකේ cursor ගෙනල්ලා මෙතන තියෙන මෙන්න මේ download icon එකට click කරගන්න එක. එතකොට මෙන්න මේ විදිහට අපේ image එක download වෙන අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ AI tool එකෙන් අපි හදාගත්ත image එකක් animate කරගන්නේ කියලා. ඉතින් මම මෙතනින් මෙන්න මේ image උඩ click කරගන්නවා. ඉතින් එතකොට මෙතන දකුණු පැත්තේ අපිට බලා ගන්න පුළුවන් animate සහ custom animate කියලා options දෙකක්. ඉතින් මෙතන තියෙන animate කියන option එක click කරොත් මේ AI tool එකෙන්ම හිතලා මේ image එක animate කරලා දෙනවා. ඉතින් මෙතන තියෙන custom animate කියන එක click කරොත් අපිට අපේ image එක describe කරලා animate කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන animate කියන option එක තමයි දැන් පාවිච්චි කරන්නේ. මම දැන් මෙන්න මේ විදිහට animate කියන button එකට click කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට අපේ image එක animate වෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් අපි generate කරගත්ත image එක උඩ මෙන්න මේ විදිහට click කරලා බලන්නම්. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ගොඩක්ම quality video එකක් මේ AI tool එකෙන් අපිට generate කරලා දීලා තියෙනවා කියලා. ඉතින් මෙතන දකුණු පැත්තේ තියෙන add music කියන එකට click කරලා අපිට මේකට කැමති music එකක් add කරගන්නත් පුළුවන්. ඉතින් මම දැන් මේකට music එකක් add කරන්න යන්නේ නැහැ. ඒ වගේම මෙතන පල්ලෙහා තියෙන extend animation කියන එක click කරලා අපිට අපේ වීඩියෝ එකේ දිග වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ බටන් එක උඩ මෙන්න මේ විදිහට click කරගන්නවා. ඉතින් අපිට දැන් බලා ගන්න පුළුවන් duration එක තප්පර 5ක් තිබ්බ වීඩියෝ එක තප්පර 9ක් දක්වා duration එක වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක download කරන්න තියෙන්නේ මෙතන තියෙන මෙන්න මේ download icon එක උඩ click කරගන්න එක. එතකොට මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක අපේ computer එකට download වෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ AI tool එකෙන් අපිම prompt එකක් දීලා කෙලින්ම මේකෙන් වීඩියෝ එක generate කරගන්නේ කියලා. ඉතින් ඒකට අපි මෙතන තියෙන image කියන එක වීඩියෝ කියන එකට change කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට අපේ animation එක නැත්නම් වීඩියෝ එක describe කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ආයෙත් මගේ document එකට ඇවිත් මගේ පළවෙනි වීඩියෝ prompt එක මේ විදිහට select කරලා copy කරගන්නවා. ඊට පස්සේ ආයෙත් මේ AI tool එකට ඇවිත් ඒක control V ගහලා මේ විදිහට paste කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් මෙතනින් image එකක් upload කරලා මේ වීඩියෝ එක generate කරගන්නත් පුළුවන්. ඉතින් මම දැනට එහෙම කරන්නේ නැතුව මෙතන තියෙන animate කරන button එකට click කරගන්නවා. හරි ඉතින් දැන් මෙන්න මේ විදිය ගොඩක්ම ලස්සන videos හතරක් generate වෙලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ videos download කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ කලින් විදියටම video එකට cursor එක ගෙනල්ලා මෙතන තියෙන download icon එකට click කරගන්න එක. හරි ඉතින් මම දැන් මෙන්න මේ විදියට මගේ දෙවෙනි වීඩියෝ prompt එකත් copy කරගන්නවා. ඊට පස්සේ ආයෙත් මේ AI tool එකට ඇවිත් මම control V ගහලා එක paste කරගෙන මෙන්න මෙතන තියෙන animate කියන button එකට click කරගන්නවා. හරි ඉතින් දැන් මෙන්න මේ විදියට අපේ වීඩියෝස් හතර generate වෙලා තියෙනවා. මම මෙතනින් එක වීඩියෝ එකක් උඩ click කරලා පෙන්නන්නම්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම දුන්න instructions වලට අනුව ගොඩක් ලස්සනට මේ වීඩියෝ එක generate වෙලා තියෙනවා කියලා. ඉතින් මම මෙතන prompt එක විදියට දුන්නේ සෙල්ලම් කෝච්චියක් සෙල්ලම් කෝච්චි track එකක් උඩ යන වීඩියෝ එකක් දෙන්න කියලා. ඒ වගේම මම මෙතන කිව්වා මේකේ background එකත් blur කරන්න කියලා. ඒ instructions වලට අනුව මේ වීඩියෝ ගොඩක් quality විදියට generate වෙලා තියෙනවා කියලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේම මේ වීඩියෝස් වලටත් music add කරන්න, animation එක extend කරන්න වගේම restyle කරන්නත් අපිට පහසුකම් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මම මේ පෙන්වුවා වගේ videos images ගොඩක්ම quality එකට Meta AI එකෙන් ලේසියෙන්ම generate කරගන්න පුළුවන්. අපිට මේ AI tool එකෙන් ගන්න පුළුවන් වාසිය තමයි මේ AI tool එකේ කිසිම watermark එකක් වදින්නේ නැති එක. ඔයාලා දන්නවා අනිත් free AI tools වල watermarks වදිනවා කියලා. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේකට දෙන්න ඕන prompt එකත් ගොඩක්ම සරල විදියට දෙන්න පුළුවන් නිසා අපිට අපේ වැඩේ තවත් ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාඩේ වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ කාඩට හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ කාඩට like එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙම කළොත් ඔයාලට මෙන්න මේ වගේ අලුතෙන් එන AI tools ගැන updates ඉක්මනටම දැනගන්න පුළුවන්.